විස්තරයක් තමයි මේ වීඩියෝ එකේදී කරන්නේ. එතකොට අපිට දෙවෙනි දවසේ කියන්නේ සෙකන්ඩ් පාර්ට් එකේදී පේපර් එකේ ලකුණු 50ක් තියෙනවනේ. දැන් MCQ වල ලකුණු 50ක් ඉවරුණාට පස්සේ රචනා ප්‍රශ්න සහ විභාගගත ප්‍රශ්න තව ලකුණු 50ක් තියෙනවා. ඒ කියන්නේ පේපර් එකේ භාගයක් එහෙමම අපිට තව ලකුණු 50ක් ගන්න තියෙනවා. මෙන්න මේ ලකුණු 50 ගන්න විදිහ හරියටම උත්තර ලියන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි අපි ස්ට්‍රක්චර්ඩ් එක සහ essay වලට හරියට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද, ඊළඟට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න කොහොමද රචනා ප්‍රශ්න ලියන්නේ කියන එක ගැන පොඩි විස්තරයක් මම මේ වීඩියෝ එකේදී කරනවා. හරි, එතකොට අපිට ස්ට්‍රක්චර්ඩ් එක හරි ලියන්න ස්ට්‍රක්චර්ඩ් එක සහ essay එක ලියන්න අපිට ලැබෙනවා පුතේ පැය 3ක කාලයක් හම්බ වෙනවා ස්ට්‍රක්චර්ඩ් එක සහ essay එක ලියන්න. ඒ වගේම අතිරේක කියවීම කාලය විනාඩි 10ක් හම්බ වෙනවා. හරි, අතිරේක කියවීම කාලය විනාඩි 10ක කාලෙකුත් තියෙනවා. එතකොට සම්පූර්ණ පේපර් එකට වාට හම්බ වෙනවා පැය 3කුත් විනාඩි 10ක්, මිනිත්තු 10ක් හම්බ වෙනවා. එතකොට මේ අතිරේක කියවීම කාලයේදී ඔයා පේපර් එක ලියන්න එපා. පළවෙනි දේ ඔයාට ඒක තියෙන අතිරේක කියවීම කාලය කියන වචනේම තේරෙනවානේ. ඔයාට තියෙන පේපර් එක කියවලා පේපර් එකේ view එක ගැන අදහසක් අරගෙන රචනාවක් ටික හදාගෙන අන්න ඒ දේවල් ටික තමයි මේ අතිරේක කියවීම කාලයේදී කරන්න තියෙන්නේ. එතකොට ඔයාට මුලින්ම අපි හිතමුකෝ අතිරේක කියවීම කාලය ඔයා මුලදීම පාවිච්චි කරනවා නම් එතකොට ඔයාට හොඳම දේ තමයි රචනා ප්‍රශ්න ටික ඔයා තෝරගන්න එක. විනාඩි 10ක් වගේ කාලයක් තුලදී රචනා ප්‍රශ්න ටික තෝරගන්න එක තමයි හොඳම දේ. එතකොට MCQ පේපර් එක වගේ නෙමෙයි ස්ට්‍රක්චර්ඩ් එක සහ essay එක ලියනකොට සාමාන්‍යයෙන් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයා විභාග ශාලාවකට යනකොට මම මුලින් ඉඳන්ම කියන්නම් විභාග ශාලාවට පැය කාලයකට කලින් යනවනේ. ගිහිල්ලා ඔයා පොඩි රිලැක්ස් මයින්ඩ් එකේ තමයි දැන් පේපර් එක ලියන්න ඕනේ. එතකොට යනකොට අනිවාර්යයෙන්ම ඔයා ID කාඩ් එක සහ ලියන පෑන් සාමාන්‍ය නිල් පෑන් ලියනවා නම් හොඳයි. නිල් සහ කළු තමයි පුළුවන්. හැබැයි ඒකෙන් නිල් පාට ලියනවා නම් ගොඩක් හොඳයි. නිල් පාට පෑන් 3-4ක් තියාගන්න. මොකද සමහර පෑන් වල ටික වෙලාවක් යද්දී තීන්ත උතරන්න පටන් ගන්නවා, කටු ගෑවෙන්න පටන් ගන්නවා. ඔය වගේ ප්‍රශ්න එනවා. ඒතකොට පෑන් 3-4ක් තියනවා නම් ඔයා ගාව ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම ඔයා යනකොට වොච් එකක් කරයි යන්න ඕන. ඔරලෝසුවක් කරයි යන්න ඕනේ. ඒ ඔරලෝසුව සාමාන්‍ය ස්මාර්ට් වොච් ගෙනියන්න බැහැනේ. ඒතකොට සාමාන්‍ය ඔරලෝසුවක් අනිවාර්යයෙන්ම අරන් යන්න. මොකද මේකෙදි ඔයාට වෙලාව මදි වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. ඒ කියන්නේ අපිට තියෙන පැය 3 කාලය මදි වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම අපි වෙලාවත් එක්ක මේක සෙල්ලම කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා අපි වෙලාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔයාලට විනාඩි 10 මුලින් ගන්නවා නම් ස්ට්‍රක්චර්ඩ් එකේ අපිට තෝරන්න දෙයක් නැහැනේ. මොකද තියෙන ඔක්කොම ලියන්න වෙනවා. අපිට තෝරන්න දෙයක් හෝ හිතන්න දෙයක් ඔක්කත් ස්ට්‍රක්චර්ඩ් එක කාලය තුලදී ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා විනාඩි 10 තුලදී හොඳම දේ තමයි ස්ට්‍රක්චර්ඩ් එකත් පොඩ්ඩක් කියවන්න ප්‍රශ්නයක් නැහැ. මේ essay වලදී, ඒ කියන්නේ රචනා ප්‍රශ්න වලදී ඔයා ලියන රචනා ප්‍රශ්න ටික තෝරගන්න. ඔයා ලියන රචනා ප්‍රශ්න ටික මේවා කියලා තෝරා ගැනීම සිද්ධ කරන්න රචනා ප්‍රශ්න ලියනකොට. හරි, මම මුලින් ඉඳන් ස්ට්‍රක්චර්ඩ් එකේදී කරන්න ඕන දේවල් ටික කියන්නම්. ස්ට්‍රක්චර්ඩ් එකට දැන් පැය 3න් කාලේ ස්ට්‍රක්චර්ඩ් එකට තමයි පැයක් තියෙන්නේ. හරි, එතකොට ඔයා මුලින් essay එක ලියන්න යන්න එපා. හරි, ඒක ගොඩක් වැරදි දෙයක්. සමහර ළමයි ලියන essay එක මුලින් ඉඳලා ස්ට්‍රක්චර්ඩ් එක පස්සේ ලියන්න තියාගෙන ඉන්න. ඒක කරන්න එපා. මොකද පේපර් දෙකම එකපාරනේ අපිට හම්බෙන්නේ. එතකොට මුලින් ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න. ස්ට්‍රක්චර්ඩ් එක පටන් ගන්න ඔයා අපි හිතමු අතිරේක කියවීම කාලේ අපි එකට පටන් ගන්නවා නම් k ඉඳලා 4යි 10 වෙනකන් දැන් පේපර් එක තියෙන්නේ. ඔයා එකේ ඉඳලා අපි හිතමු 1යි 10 ඉඳලා ඔයා 2යි 10 වෙනකන් තමයි ස්ට්‍රක්චර්ඩ් එක ලියන්නේ කියලා හිතන්නකෝ. එතකොට ඔයා හරියටම පැයක් මේකට තියාගන්න ඕනේ. එකකට පැයක්. එතකොට ඔයා හැමතිස්සෙම වෙලාවත් එක්කත් පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ. එතකොට පැයක් කාලයක් තුළදී මම මේක පහසු නිසා මිනිත්තු 30ක් කියලා ලියන්නම් මෙතන. හරි. මිනිත්තු 60ක් කියලා ලියන්නම්. අපිට ලේසි නිසා. එතකොට මිනිත්තු 60ක් වාට තියෙනවනේ. එතකොට ස්ට්‍රක්චර්ඩ් 4ක් තියෙනවා. එහෙනම් එකකට තියෙනවා මිනිත්තු 15ක් වගේ කාලයක්. මිනිත්තු 15ක් වගේ කාලයක් තමයි ස්ට්‍රක්චර්ඩ් එකකට තියෙන්නේ. එතකොට ඔයා මේ වෙලාව හොඳට මේ බලන්න ඕනේ Tamanට පැය කාලයකට වඩා යන එක මිනිත්තු 15කට වඩා යනවා නම් ස්ට්‍රක්චර්ඩ් එකේ ඒ ප්‍රශ්න ඊළඟට පස්සේ වෙලාව ඉතුරුනහම කරන්න තියාගන්න. නැතුව වෙලාව ස්ට්‍රක්චර්ඩ් එකේ හිර කරන්න එපා. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ විභාගගත ප්‍රශ්න ලියන්න පටන් ගත්තට පස්සේ ඔයා දන්න දේවල් ටික වේගින් ලියාගෙන යන්න. හරි, සාමාන්‍ය ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න ඕනේ වට 3-4කට. හරි, පළවෙනි වටෙන් ඔයාලට ඔක්කොම සම්පූර්ණ කරන්න බෑ. පැහැදිලිද? පළවෙනි වටේ ඔයා කරන්න ඕනේ දන්න ටික වේගින් ලිය ඉවර කරගන්න එක. පැහැදිලිද? පළවෙනි වටේ ඉවර වෙනකොට සාමාන්‍ය පළවෙනි වටේ ඔයාට පැය භාගයක් වගේ යනකොට ලියද හැකියි.
පැයක් මේ පේපර් එකේ තියෙන්නේ. එතකොට ඔයා දන්න දේවල් ටික ඔයා හිතන පැය භාගයෙන් පළවෙනි වටේ ලියනවා කියලා. දැන් මේකදී හොඳටම පාඩම් කරපු ළමයෙක්ට විනාඩි 45ක් විතර යන්න පුළුවන් ඔක්කොම ටික සම්පූර්ණ කරන්න. හරි. එතකොට තමන්ගේ මට්ටමත් එක්ක වෙනස් වෙනවා. අපි හිතමු සාමාන්‍ය ඇවරේජ් වැඩ කරපු කෙනෙක්ට පැය භාගයක් විතර යනකොට ස්ට්‍රක්චර් ටික ඉවර කරගත්තා හැකි. ස්ට්‍රක්චර් ටික ඉවර කරනවා කියලා කියන්නේ විභාග ටික ඉවර කරනවා කියලා කියන්නේ ඔක්කොම ටික ලියලා නැහැනේ. ඊට පස්සේ දෙවෙනි වටේදී ආපහු අර අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න. පැහැදිලිද මං කියන්නේ? ආපහු මේ අඩුපාඩු ටික තමන්ගේ තියෙන මොන හරි මිස් වෙච්ච දේවල් ටික පොයින්ට්ස් ටික ආපහු ලියන්න. ඊළඟ තුන්වෙනි වටේදී ආපහු කරන්න. දැන් දෙවෙනි වටේට අපි සාමාන්‍ය පැය කාලක් වගේ දෙනවා නම් ඇති. එතකොට විනාඩි 45ක් ගිහිල්ලානේ. එතකොට සාමාන්‍ය පේපර් ඒ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ විභාග පේපර් එකේ 80ක් වගේ ලියවිලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ විනාඩි 10ේදී ආපහු අර මගහැරිච්ච තැන් ටික ආයෙ බල ලියන්න අඩුපාඩු ටික හදාගන්න ඒ තැන් ටික සම්පූර්ණ කරගන්න. ඊළඟ වටේ දෙවෙනි වටේදී විනාඩි 5ක් විතර තියෙනවාට මිස් වෙච්ච කරුණු පොඩි පොයින්ට් සමතක වෙන ඒවා මතක් කරලා නැවත ලියන්න ඕනේවා. ඒ වගේ වෙලාවක් ගන්න. වැදගත්ම දේ තමයි විභාග පේපර් එකට පැයකට වඩා කාලය දෙන්න එපා. විභාග පේපර් එකට පැයකට වඩා කාලය දෙන්න එපා. මොකද පැයකට වඩා කාලය දුන්නොත් එහෙම ඔයාට රචනා ප්‍රශ්න පේපර් එක ලියන්න බැරුව යනවා. මොකද රචනා ප්‍රශ්න පැය 2යි තියෙන්නේ. එතකොට අපි ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ. සම්පූර්ණ ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ. එතකොට ඔයා පැයකට වඩා අරකට කාලය දුන්නොත් ඒ ඔයාට රචනා පේපර් එක ලියා ගන්න බැරුව යනවා. පැහැදිලිද මං කියන්නේ? මොකද මේකෙදි ලකුණු ලැබෙනකොට ලකුණු සමස්ත ලකුණු ප්‍රමාණය 20න් බෙදලා තමයි ලැබෙන්නේ. හරි. විභාගගත ප්‍රශ්නවලට සහ රචනා ප්‍රශ්න වලට ලකුණු අපි ගත්තොත් එහෙනම් ලකුණු 1000ක් විදියට හම් වෙනවනේ. ලකුණු 1000කින් 1000 20න් බෙදලා තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ. එතකොට එක කොටසක් ලියනවා කියලා කියන්නේ ඉතාලම අඩු ලකුණු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. හරි. හැබැයි අපි ඔක්කොම ටික ලියන්න එපා. එතකොට අන්න ඒ විදියට වට කිහිපයකදී ඔයා ස්ට්‍රක්චර්ඩ් පේපර් එක සම්පූර්ණ කරනවා. වට 4කදී විතර සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරලා පැය ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ රචනා පේපර් එකට යන්න. හරි. ස්ට්‍රක්චර්ඩ් එකේදී වැදගත්ම දෙයක් තමයි අහලා තියෙන කරුණු. හරි. අහලා තියෙන ඒවාට ඩිරෙක්ට් ආන්සර්ස් තමයි අහන්නේ. ඒ කියන්නේ කෙලින්ම උත්තරය අහන්නේ. ප්‍රශ්නේ දීලා තියෙනවා ප්‍රශ්නට අදාළ උත්තරය. වැල්වට අරන් ලියන්න යන්න එපා. ලොකුවට හැලී ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකුවට විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ ස්ට්‍රක්චර්ඩ් එකට. කෙලින්ම ප්‍රශ්නේ අහලා තියෙනවා. ප්‍රශ්නට උත්තරේ ලිව්වා. දැන් වර්ෂාපතනේ යනු කුමක්ද? එහෙනම් වර්ෂාපතනේ මොකක්ද කියලා ලිව්වා එච්චරයි. වෙන විකාර හරි ඒවා දාන්නේ නැහැ මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එක උදාහරණ දාන්නේ. ඒවා දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට අපිට අහලා තියෙන එකට කෙලින්ම උත්තරේ ලියන්න තමයි තියෙන්නේ. දැන් ස්ට්‍රක්චර්ඩ් එකේදී බලාපොරොත්තු වෙනවා නම් කරුණු 4ක් අනිවාර්යෙන් කරුණු 4ක් ලියන්න කිව්වොත් ඔයා කරුණු 4ක් ලියන්න ඕනේ. හරිද? එතකොට කරුණු 4ක් ලියන්න පුළුවන් වෙන්නේ ඉඩකඩ වාට දීලා තියෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ තියෙන අපි හිතමු කරුණු 4ක් ලියන්න වාට දීලා තියෙන රූල් 4යි කියලා. එහෙනම් එක රූල් එක එක කරුණක් ලියන්න වෙනවා. පැහැදිලිද මං කියන එක? එතකොට එක රූල් එක කරුණ ගානේ කරුණු 4ක් තමයි අහන්නේ. ඔයා ඕනාට වඩා විස්තර කරන්න ඕනාට වඩා විකාර ලියන්න ගියොත් එහෙම ඔයාට කරුණු 4ක් ලියන්න ඉඩ නැතුව යනවා. එතකොට ඔයාට හිතන්න ඔයා රූල් 4ම ලියුව කරුණු 2යි. එහෙනම් ඔයාට කරුණු 2කට තමයි ලකුණු ලැබෙන්නේ. අන්න ඒ වගේ වැදගත් තැන් චුට්ටක් අවධානය යොමු කරන්න. අනවශ්‍ය විදියට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ප්‍රශ්නට දාලා පිළිතුරු ලියුවා නම් හරියි. ස්ට්‍රක්චර්ඩ් එකේදී. එතකොට තියලා ඉඩ ප්‍රමාණය ඒ ඉඩ ප්‍රමාණය විතරක් ලියන්න වෙනම වටේට ගහලා ඉදි ගහලා හරි ඊට පස්සේ අර මේ මාකින් කරන කට්ටියට දීලා තියෙන ඉඩ මේ ඉඩේ ඔයා උත්තර ලියන්න යන්න ඒව කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාට ඒ ටික කැපිලා යනවා. ඔය බලන්නේ නැහැ. ඒ හින්දා අර මාකින් කරන්න තියෙන පැත්තේ ඉඩ තීරුවේ ඒවැ උත්තර ලියන්න යන්න එපා. දීලා තියෙන ඉඩේම ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න. ස්ට්‍රක්චර්ඩ් එක ලියනවා වේගෙන් ලියාගෙන යන්න. නැත්තම් කාලය මදි වෙනවා. හරි. ඒක ගැන අවබෝධය මේ අවධානය යොමු කරන්න විභාගගත ප්‍රශ්න ලියනකොට. ඊළඟට රචනා ප්‍රශ්නට ගියොත් එහෙම සාමාන්‍ය රචනා ප්‍රශ්නයක අපිට එන්නේ රචනා ප්‍රශ්න 5 6 7 8 9 10 අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ওই විදිහට ප්‍රශ්න 10ක් මේ 5 6 7 8 9 10 කියලා ප්‍රශ්න 6ක් තමයි අපිට එන්නේ. මේ ප්‍රශ්න 6 අපි ප්‍රශ්න 4ක් තමයි තෝරගන්න ඕනේ. ප්‍රශ්න 4ක් තමයි තෝරගන්න ඕනේ. හරි. එතකොට 6ම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. 6න් දෙකක් අපිට අයින් කරත හැකි 4ක් තමයි ලියන්න ඕනේ. ඊළඟ වැදගත් දේ තමයි මේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න විදියට තව කොටස් 3කට කැඩිලා එනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. ඒ කියන්නේ 5 තියෙනවා A කියලා එකක් තියෙනවා, 5 B කියලා එකක් තියෙනවා, 5 C කියලා එකක් තියෙනවා. 6ත් එහෙමයි A B C කියලා එනවා. 7ත් එහෙමයි A B C කියලා එනවා. දැන් ඔන්න ඕක තමයි වැදගත්කම. අපි මේ සම්පූර්ණ ප්‍රශ්න 4ක් ලියන්න ඕනේ. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාට ප්‍රශ්නයක් තෝරගන්නකොට මම මේක පොඩ්ඩක් විහිදුවලා ලියන්න තා පොඩ්ඩක් ඔයාලට තේරෙනවා පැහැදිලි වෙන විදිහට
අපි තුන් පස්වෙනි ප්‍රශ්නේ ආ ගන්නවා. ඒකේ A B කියලා C කියලා උප ප්‍රශ්න ටික තියෙනවා. ඊළඟ 6ක් තියෙනවා. A B C කියලා උප ප්‍රශ්න ටික තියෙනවා. ඊළඟ 7 වෙනි එකක් තියෙනවා A B C කියලා උප ප්‍රශ්න ටික තියෙනවා. 8 වෙනි එකක් තියෙනවා A B C කියලා. හරි එතකොට දැන් ඔයා තෝරගැනීම කරනකොට මේකෙන් ඔයාට ලියන්න පුළුවන් ප්‍රශ්න ටික මොනවද කියලා ඔයා බලනවා. දැන් හිතන්න ඔයාට ලියන්න පුළුවන් පහේ A ලියන්න පුළුවන්. හරි පහේ A කියන එක ඔයාට ලියන්න පුළුවන් කියලා හිතන්නකෝ. පහේ A ලියන්න හැකියි ඔයාට. එහෙනම් ඔයා මොකද කරන්නේ? පහේ A මාක් කරගන්නවා. ඊළඟට පහේ B ලියන්න පුළුවන්. එහෙනම් පහේ B එක ඔයා මාක් කරගන්නවා. ඊළඟට ඔයා පහේ C ලියන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාට මේ තියෙන අනු ප්‍රශ්නේ ප්‍රශ්න තුනම ලියන්න පුළුවන්. එහෙනම් ඔයා මොකද කරන්නේ? පස්වෙනි ප්‍රශ්නේ ඔයා තෝරගන්නවා ලියන්න කියලා. මම මේ උදාහරණයක් සාමාන්‍ය කරන්නේ. අර විනාඩි 10 ඇතුළතදී ඔයක තමයි අපි කරන්නේ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ අපි තෝරගත්තා. හරි. ඊළඟට 6 වෙනි එක බලනවා. 6 වෙනි එක බලනකොට මේ එන උපපස්ව පුතේ එකකට එකක් වෙනස්නේ. මේව අතර සම්බන්ධයක් නැහැ. එක එක පාඩම් වලින් තියෙන්නේ. එතකොට 6 වෙනි එක වාට 6 වෙනි එකේ A ලියන්න පුළුවන්. B වාට ලියන්න අපහසුයි කියලා හිතන්නකෝ. C ලියන්න පුළුවන්. හරි. ආයෙත් අපි දැන් පහ තෝරගත්ත 6 චුට්ටක් ඉතුරු කරගත්තා. මොකද 6 එකක් අපිට ලියන්න බෑ. ඊළඟට 8 වන්නෝ. 7 A පුළුවන් B පුළුවන් C බෑ. හරි. එහෙනම් ඒකෙත් දෙකයි පුළුවන් මේකෙත් දෙකයි පුළුවන්. ඊළඟට 8 බලනවා. මේකත් පුළුවන් මේකත් පුළුවන් මේකත් පුළුවන්. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයාට හොඳටම ලියන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ 8. එහෙනම් ඔයා 8ක් තෝරගත්තා. හරි. එහෙනම් දැන් 5 ලියනවා 8 ලියනවා කියලා ඔයා කන්ෆර්ම්. හරි ඔයාට ෂුවර් මේ ප්‍රශ්න තුනම ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් මේ විනාඩි 10 ටක් ගාලා මේක කරගන්න ඕනේ. ඊළඟට යනවා අපි 9 වෙනි ප්‍රශ්නේ බලනවා. හරි 9 වෙනි ප්‍රශ්නේ බලනවා 9 A තියෙනවා B තියෙනවා C තියෙනවා. එහෙනම් 9 A B C කියලා තුන තියෙනවා නම් හරි ඔයා බලනවා A B C වලින් ඔයාට ලියන්න පුළුවන් කෝකද කියලා. හරි A B C තුනෙන් ඔයාට ලියන්න පුළුවන් කෝකද කියලා බලනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාට ඒකේ ලියන්න පුළුවන් A විතරයි B සාමාන්‍ය මට්ටමකට පුළුවන් C බෑ. හරි මෙයාව පොඩි ප්‍රමාණයක් තමයි ලියන්න පුළුවන්. නිකන් 150ක් වගේ කොට දා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැඳින්වීම ලියා ගන්න පුළුවන් විස්තරණු කීපයක් ලියා ගන්න පුළුවන්. එහෙනම් ඔයා 9 පොඩ්ඩක් තියාගත්ත. ඊළඟට බලනවා 10 වෙනි ප්‍රශ්නේ කොහොමද කියලා. හරි 10 වෙනි ප්‍රශ්නේ බලනවා. එතකොට 10 වෙනි ප්‍රශ්නේ මේ විදිහට ගත්තොත් එහෙම A තියෙනවා B තියෙනවා C තියෙනවා 10 වෙනි එකේ ඔයාට එකක් පුළුවන්. මේකත් බෑ මේකත් බෑ. හරි එතකොට ඔයාට වෙනවා පුතේ 9යි 10යි අමතක කරලා නේ දැන් 10 වෙනි ප්‍රශ්නේ A කියන එක ඔයාට සුපිරියම ලියන්න පුළුවන්. හොඳටම ලියන්න පුළුවන්. හරිද 10 වෙනි ප්‍රශ්නේ A කියන එක හොඳටම ලියන්න පුළුවන් උනාට වැඩක් නෑනේ BC ලියන්න බෑනේ. එහෙනම් ඊට වඩා සාර්ථකයි ඔයා මේ 7 වෙනි වගේ ප්‍රශ්න ලියන එක. හරිද? දැන් 10 වෙනි එකේ AB BC දෙකම ලියන්න බෑ ඔයාට ෂුවර්ම නැහැ. හැබැයි A පුළුවන්. ඒ වුණාට ඔයාට ඊට වඩා හොඳයි මේ දෙක ලියන්න පුළුවන්නේ. මේ දෙක යම් මට්ටමකට හරි ලියා ගන්න පුළුවන් නම් මේ 10 ලියනට වඩා 7 ලියන එක ප්‍රායෝගිකයි. හරිද? දැන් 7 තියෙන්නේ ඔච්චර ඔයාට එච්චරම සෙට් වෙලත් නැහැ. හැබැයි 10ට වඩා ඔයාට මේ දෙක ලියන එක සාර්ථකයි. මේක කොච්චර පුළුවන් වුණත් මොකද මේක අනිත් දෙක බෑනේ. පැහැදිලිද මං කියන එක? එතකොට ඔයා 7 වෙනි ප්‍රශ්නේ තෝරගන්නවා. හරි. ඔයා හිතන්න 7 වෙනි එකක් තෝරගත්තා. එහෙනම් 7ක් ලියනවා. හරි තව එකක් ඕනේ. තව එකක් ඔයාලට තෝරගන්න තියෙනවා. 9 තියෙනවා 8 තියෙනවා. එතකොට 9 A පුළුවන් B පුළුවන්. හරි. 9 A පුළුවන් B පුළුවන් C බෑ කියලා හිතමුකෝ. C එක බෑ ඔයාට. එහෙනම් මෙතන sorry 8 A පුළුවන් B පුළුවන් C බෑ. එහෙනම් 9 බලන්න. 9 පුළුවන් මේක පුළුවන් මේකේ 50ක් පුළුවන්. එහෙනම් ඔයාට හොඳම දේ තමයි 8 තෝරගන්න. එහෙනම් ඔයා තෝරගත්ත ප්‍රශ්න ටික තමයි මෙතනදී 5 තෝරගත්තා 7 තෝරගත්තා ඊළඟට 8 තෝරගත්තා 9 නේද තෝරගත්තේ 7නේ 5 තෝරගත්තා 6 තෝරගත්තේනේ හරි 6 තෝරගත්තා 7 තෝරගත්තා 8 තෝරගත්තා හරි එහෙනම් අපි මොකද කරන්නේ අපි තෝරගත්ත ප්‍රශ්න ටික තියෙනවා 5 හරි 7 හරි 6 හරි 8 හරි ඔන්න මේ ප්‍රශ්න ටික තමයි ඔයා දැන් සිලෙක්ට් කරේ හරි පස්වෙනි ප්‍රශ්නේ ඔක්කොම ලියන්න පුළුවන් නේ එහෙනම් ඔයා පළවෙනි ලියන්න පස්වෙනි ප්‍රශ්නේ A B C කියන තුනම ලියන්න පුළුවන්. එහෙනම් හොඳට ලස්සනට 5 කියලා දාලා අලුත් පිටුවකින් ප්‍රශ්නාංකය දාලා හරි පස්වෙනි ප්‍රශ්නේ කියලා 5 පැහැදිලිව ලොකුවට දාන්න. හරි ලොකුවට දාන්න පස්වෙනි ප්‍රශ්නේ කියලා දාන්න ලොකුවට දාලා ඊළඟට ලියන්නේ ඒකේ A නේ. එහෙනම් A කියලා දාලා පස්වෙනි ලියන්න මේ උත්තරේ වා ලියගෙන යන්න.
හරි මම උත්තර ලියන විදිහත් කියලා දෙනවා. එහෙනම් A කියලා දැම්ම ඔයා ලියාගෙන ගියා. ඊට පස්සේ A කියන එක ඉවරුණා කියලා හිතන්නකෝ. ඊළඟට ඔයා B කියන එක ලියනවා. B ප්‍රශ්න ලියනවා. ඊළඟට ඔයා C කියන එක ලියනවා. හරි නේද? මේ තුන් දෙනා අතර මාරු කරන්න එපා. ඒ කියන්නේ මුලින් B ලියලා ඊට පස්සේ C ලියලා A ලියන්න ඒක ලියන්න යන්න එපා. හරි මේ ප්‍රශ්න මාරු කරන්න පුළුවන්. හැබැයි අනු ප්‍රශ්න මාරු කරන්න යන්න එපා. A B C පිළිවෙලට ලියන්න. හරි. එතකොට A ලිව්වා B ලිව්වා C ලිව්වා. හරි ඉවරයි ප්‍රශ්නේ. ඊළඟට ඔයාට හොඳම සෙට් ප්‍රශ්න තියෙනවනේ ඊළඟට. දැන් පහ හොඳටම පුළුවන්. ඊළඟට ඔයා හිතන්න ඔයාට ඊළඟට පුළුවන් 7 කියලා. එහෙනම් 6 ලියන්න නැතුව 7 ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 7 කියලා හැබැයි පැහැදිලිව ලියන්න. හරි. දැන් 5 ලියලා 6 ලියන්න ඕනේ කියලා නීතියක් නෑ. හරි 5 ලියලා 7 ලියද හැකි. හැබැයි 7 ABC මාරු ගන්න යන්න එපා. A ලියනවා, B ලියනවා, C ලියනවා. පැහැදිලිද මං කියන්නේ? හැමතිස්සෙම මේ අලුත් ප්‍රශ්නයක් පටන් ගන්නකොට ඒ කියන්නේ 7 හරිය ඔහොම ඉලක්කමෙන් අලුත් ප්‍රශ්නයක් පටන් ගන්නවා අලුත් පිටුවකින් පටන් ගන්න. හරි මේවට අලුත් පිටුව අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ 7 A ලියන්න අලුත් පිටුවක් 7 B ලියන්න අලුත් පිටුවක් එහෙම අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්න ලියනකොට අලුත් පිටුවක් ගන්න 5 7 ආය 8 ඒ වගේ ප්‍රශ්න ලියනකොට අලුත් පිටුවකින් පටන් ගන්න ප්‍රශ්න ලියන්න. හරි නේද? එතකොට දැන් මම 7 වෙනි ප්‍රශ්නේ ලිව්වා. හැමතිස්සෙම බලන්න මේ එක ප්‍රශ්නයකට වැය වෙන වෙලාව ගැනත් මේ එක ප්‍රශ්නකට අපිට තියෙන්නේ පැය භාගයක්. ඒ කියන්නේ මිනිත්තු 30ක්. හරි පැය භාගයක් තමයි තියෙන්නේ මිනිත්තු 30 කාලයක් තියෙන. එතකොට මිනිත්තු 30කදී ප්‍රශ්න ඉවර කරන්න උත්සාහ ගන්න උපරිම Tamanට තියෙන කරුණු ටික. ඊළඟට ඔයාට පුළුවන් හොඳම ප්‍රශ්න ගත්තා. අපි හිතමු 8 කියලා ඔයාට පුළුවන්. එහෙනම් 8 ලිව්වා. 8 ABC ලිව්වා. ඊළඟට අපි හිතමු ඔයා ඊළඟට අවසානයේ 6 ලියනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් හිතන්න දැන් මෙහෙමත් තියෙනවා සමහර ළමයි. 6 A ලියනවා. හරි දැන් මේක දැන් මාත් කරලා තියෙන දෙයක් 6 A ලියනවා හරි 6 A ලියලා නිර්වාචන ලියලා ඔක්කොම ටික ලියලා ගාන හරි හදාගත්තා ඊළඟට 6 B ලියනකොට නිර්වාචන ලියුවා හැබැයි කරුණු ලොකුවට දන්නේ නැහැ දැන් හරි මොකද අපි ඒක ඔක්කොම දන්නේ නැහනේ ඔයාට පුළුවන් ඔයාට අවසානයේ ටයිම් එක ඉතුරු වෙයි කියලා හිතනවා නම් ටයිම් එක ඉතුරු වෙනවා කියලා හිතනවා නම් පොඩි ඉඩක් ඉතුරු කරගන්න ලොකු ඉඩක් ඉතුරු කරන්න යන්න එපා පොඩි ඉඩක් ඉතුරු කරගන්න ආයි මතක් වුණොත් ලියනවා කියලා. හරි මම මේක මාත් විභාගෙදි කරලා තියෙනවා. පොඩි ඉඩක් තියාගන්න B වල මට තව ටිකක් මතක් වෙනවා මම ඒක ලියනවා පස්සේ කියලා. පොඩ්ඩක් ඉඩ තියාගෙන ඔයා C පටන් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි ඔයාලට ටයිම් එකක් ආවොත් එහෙම ඔයා B වල ඉතුරු ටික ලියන්න. පැහැදිලිද මං කියන්නේ? දැන් ඔයා ඉඩ නොතිබ්බොත් මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් A ලියනවා. හරි ඊළඟට B ලියනවා B ලියනකොට ඔයාලා දන්න මතක එච්චරයි ඊළඟට ඔයා මේ කොටේම C ගහුවොත් එහෙම ආයි B මතක් වුණොත් එහෙම ලියන්න තරක් නැහැ පැහැදිලිද පස්සේ මතක් වුණොත් ලියන්න තරක් නැහැ අන්න එතකොට පොඩි අවුලක් එනවා හරි පොඩි අවුලක් නෙවෙයි මෙතන ලියන්න බෑ හරි ඒ හින්දා ඔයා පොඩ්ඩක් ඉඩ තියාගෙන ඉන්න මතක් වුණොත් අදිසියක් මම ලියනවා කියලා හැබැයි ඔයාට එහෙම ෂුවර්ම නැත්තම් ඉන්නේ නැහැ මතක නැත්තම් ඉතින් ආයි කරන්න දෙයක් නැහැ හරි ඒක සමාන සනිකව තීරණය කරන්න ඕනේ මේක උසස් පෙළ කියලා කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය කියලා කියන්නේ. ඔකට නිකන් විභාගයක් නෙවෙයි මේක. මේ අවුරුදු ගාණක් තිස්සේ විභාගෙ ලියලා මෙතන මේ විභාගේ මේව කරනවා කියලා කියන්නේ ඒක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. එතකොට තමන් ඉඩ තියාගන්න තමන් දැනගන්න ඕනේ. එතකොට මේ ඉඩ ප්‍රමාණය තමන්ට තේරෙනවා නම් මට මතක් වුණා මම ලියනවා කියලා ඒකට බැලන්ස් කරන් එන්නේ. අනිත් දේ තමයි එසේ ප්‍රශ්න ලියනකොට හරි ඔයාට කොළ මදි වෙන්න පුළුවන් සමහරලාට. කොළ මදි වුණොත් බය නැතුව ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. තව කට්ටිය බලයි මගේ දිහා බලයි. හරි කොළ ඉල්ලනකොට බලයි. ඒව හිතන්න යන්න එපා. ඔයාට කොළ මදි නම් ඩෙස්ක් එකට තට්ටුවක් දැම්ම කොළ ඉල්ල ගන්න අනිවාර්යෙන් මතක ඇතුව ඔයා අරන් යන්න ඕනේ ඔරලෝසුව. මොකද මේක ටයිම් එකත් එක්ක යන ගේමක්. හරි. ඊළඟ දේ තමයි මෙතනදී වෙලාවේදී අපි හිතමු දැන් එක ප්‍රශ්නයක් අපි පහ ලියනවා කියලා. පහේ A වලට B වලට C වලට තියෙන්නේ පැය භාගයනේ. පැය භාගය කියලා කියන්නේ මොකද මේ එක කෙටි ප්‍රශ්නයකට මිනිත්තු 10යි තියෙන්නේ නේ. මිනිත්තු 10යි නේ තියෙන්නේ. එතකොට මිනිත්තු 10න් 10 වාට බලන්න අපහසු වෙනවා නම් පැය භාගෙන් භාගයක්වත් ප්‍රශ්නයක් ඉවර කර බලන්න වෙලාව ගැන නේ. වෙලාව ගැන අවබෝධය ගන්න මේකට ඕනාට වඩා වෙලාව දෙන්න එපා. එක ප්‍රශ්නයකට තමන්ගේ තියෙන නියත වෙලාවෙන් එහාට දෙන්න යන්න එපා. එහෙම වුණොත් වෙලාව මදි වෙනවා. හරි. එතකොට ස්ට්‍රක්චර්ඩ් එකට පැයක් දුන්නා. එසේ වලට එසේ 4ක් ලියන්න තියෙන්නේ. එසේ 4ක් ලියනකොට පැය භාගය ගානේ 4ක් තමයි හම්බෙන්නේ. ඊළඟට සමහර ළමයි කරන දෙයක් තමයි එසේ ප්‍රශ්න ලියනකොට වැඩිපුර ලියනවා. වැඩිපුර ලියනවා කියලා කියන්නේ ප්‍රශ්න 4ක් ලියන්න කියන එක 5ක් ලියන. එහෙම මෝඩ වැඩ නම් කරන්න යන්න එපා. 5ක් ලිව්වා කියලා ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ගොඩක් වෙලාවට අවසාන ප්‍රශ්නේ කපලා දාන එක තමයි කරන්නේ. හරි සමහර කෙනෙක් ලකුණු වැඩි ප්‍රශ්න කපලා දාන්න පුළුවන්. ඒක අපිට විශ්වාස කරන්න බෑ.
හරි ගොඩක් කට්ටිය කරන්නේ පේපර් මාකින් වලදී අවසාන ප්‍රශ්න කපන එක. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. කාලය අපරාධයි. හරි Tamanට වෙලාව මේ එහෙම වෙන්න බෑ. හරි වෙලාව වැඩි ඉච්චර ඉන්න විදිහක් නැහැ. එහෙම අවසාන ප්‍රශ්නේ ලියන්න යන්න එපා. බොරුවට තේරුමක් නැහැ. ප්‍රශ්න 5ක් ලියන්න ඒව කරන්න යන්න එපා. ප්‍රශ්න 4ක් හොඳටම ලස්සනට පැහැදිලිව ලියන්න. හරි ඒ ඇති හොඳටම. ඊළඟ දේ තමයි වැදගත්ම දේ තමයි ඔයාගේ අත්අකුරු. හරි වැදගත්ම දේ තමයි අත්අකුරු. අපි පේපර් මාකින් ගියාම තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ළමයිගේ අත්අකුරු කියවන්න බෑ. හරි අත්අකුරු කියවන්න බෑ. අත්අකුරු ලස්සන වෙන්න ඕනේ කියලා නෙමෙයි මම මේ කියන්නේ. අත්අකුරු ලස්සන වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අත්අකුරු පැහැදිලි වෙන්න ඕනේ. ඔයා ලියන එක කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි සමහර ළමයි ලියන එක ඒ ළමයිට කියවන්නත් බෑ. හරි ඔයා ලියන ප්‍රශ්නේ කියවන්න හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට අපි පේපර් මාකින් එකේදී පැනල් එකේදී කියව ගන්න බැරි වුණොත් එහෙම ඉතින් පුළුවන් තරම් උපරිම උත්සාහ කරලා කියවන්න බැහැ නම් ඉතින් ලියනවා කියවන්න බෑ අපහසුයි කියලා. හරි වෙන කරන්න දෙයක් නැහැ. ඒද තමන්ගේ අත්අකුරු ගැන හොඳට සැලකිලිමත් වෙන්න. හරි ඕනවට වඩා කලබල වෙන්න යන්න එපා. කලබල වුණොත් තමයි අත්අකුරු සමහර අය පැටලෙන්නේ. ඒ හින්දා ඒ ලියන වචන පැහැදිලි වෙන්නයි ඕනේ. කියවන්න පුළුවන් වුණා නම් ඇති. ඒවා ලස්සන වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. පැහැදිලි අත්අකුරෙන් ලියන්න. එතකොට ප්‍රශ්නවලදී ගැටලුවක් වෙන්නේ නැහැ. හරි ඊළඟ දේ තමයි කොහොමද දැන් අපි රචනා ප්‍රශ්නයක් ලියන්නේ කියන එක. රචනා ප්‍රශ්නයක් අපි තෝරගත්තොත් ලියන්න. දැන් මම උදාහරණයක් විදිහට මම ක්ලාස් එකේදී මම පේපර් එකක් මම අතින් ලියලා දැම්ම ඔයගලන්ට කොහොමද රචනා ප්‍රශ්නයක් ලියනකොට කොහොමද වෙන්න ඕනේ දෙයි කියලා. හරි දැන් මම එක කෙටි ප්‍රශ්නයක් ලියලා පෙන්නන්නම්. ආහාර තාක්ෂණය සම්බන්ධව ආහාර තාක්ෂණයේ පාඩමට අදාළව තියෙන කෙටි ප්‍රශ්නයකට අදාළව රචනා ප්‍රශ්නයකට අදාළව කොහොමද උත්තර ලියන්න ඕනේ කියන එක ගැන පොඩි විස්තරයක් ඔයගලන්ට දෙන්නම්. උදාහරණයක් විදිහට හිතන්න අපිට එනවා ප්‍රශ්නයක් ආහාර ප්‍රමිති වල වැදගත්කම. දැන් මේක මේ පාර පේපර් එකේ එනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොමද ලියන්නේ? ආහාර ප්‍රමිති වල තියෙන වැදගත්කම. ආහාර ප්‍රමිතියක් කියන්නේ කොහොමද? ආහාර ප්‍රමිති වල තියෙන වැදගත්කම් මොනවද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම. හරි. එතකොට පළවෙනි දේ තමයි ඔයා දැන් ගත්ත ප්‍රශ්නේ හිතන්නකො මම මේක උදාහරණයක් දෙන්නම් 6 පළවෙනි ප්‍රශ්නේ පළවෙනි අනුප්‍රශ්නේ කියලා. හරි. පළවෙනි අනුප්‍රශ්නේ. එහෙනම් ඔයා පැහැදිලිව අනුප්‍රශ්නේ කියලා දැම්මා ආහාර ප්‍රමිති වල වැදගත්කම. එහෙනම් ඔයා ලියනවා ආහාර ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් ආහාර ප්‍රමිති වල වැදගත්කමනේ අහන්නේ. එහෙනම් ඔයා නිර්වචන ලියන්න ඕනේ ආහාර ප්‍රමිති කියන්නේ මොනවද කියලා. ප්‍රමිති වල වැදගත්කම වුත් ප්‍රමිති ගැන තමයි ලියන්න තියෙන්නේ. ඊළඟ දේ තමයි රූප සටහන් අඳින්න තියෙන තැන්වල අනිවාර්ය රූප සටහන් අඳින්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ආහාර මාර්ගයේ આવුත් එහෙම ආහාර මාර්ගය අඳින්න ඕනේ. පැහැදිලිද මම කියන එක? ඒක ප්‍රශ්නේ ලියලා නැහැ. ප්‍රශ්නේ කියලා නැහැ ආහාර මාර්ගයක් අඳින්න කියලා. හැබැයි ප්‍රශ්න ටික උඩ එන තැන්වල තියෙනවා අර පේපර් එක පටන් ගන්න තැන තියෙනවා අවශ්‍ය තැන්වලදී නම් කරන ලද රූප සටහනක් අඳින්න. ඒක රූප සටහනට මාකින් එකේදී ලකුණු හම්බ වෙනවා. අර රූප සටහන අඳින්න තැන්වල. දැන් මේ ආහාර තාක්ෂණයෙන් දැන් මේ ප්‍රශ්නට අදාළ ආහාර ප්‍රමිති වල වැදගත්කම කිව්වහම මෙතන රූප සටහනක් නැහැ. එතකොට නිර්වචනය තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. පැහැදිලි නේද? එතකොට රූප සටහන අඳින්න තියෙන තැන් වලට ඔයා අනිවාර්යෙන් රූප සටහනක් ඇඳීම කළ යුතුයි. හරි. එතකොට දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම ආහාරයක අපි ලියනවා නිර්වචනය. ආහාරයක තත්වය ආරක්ෂා කිරීම සඳහා. තත්වය ආරක්ෂා කිරීම සඳහා. හරි මෙන්න මේ වගේ පැහැදිලිව කියවන්න පුළුවන් වෙන්න ලියන්න. ආහාරයක තත්වය ආරක්ෂා කිරීම සඳහා හරි සඳහා අඩංගු විය යුතු ද්‍රව්‍යයන්ගේ අවම ප්‍රමාණයත් හරි බාලවීමට ඉඩ ඇති ද්‍රව්‍යයන්ගේ තිබිය හැකි උපරිම ප්‍රමාණයත් ප්‍රමිති මගින් දැක්වේ. හරි. එතකොට ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා මෙතන නිර්වචන ලියන. ප්‍රමිති මගින් දැක්වෙන ආහාරයක තත්ත්වය ආරක්ෂා කරන්න අඩංගු වේ යුතු අවම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය ඊළඟට බාල වෙන්න ඉඩකඩ තියෙන ඒ දේවල් වල උපරිම ප්‍රමාණයත් ප්‍රමිති මගින් දැක්වෙන. ආහාරයක ප්‍රමිති මගින් දැක්වෙන. එතකොට ආහාර ප්‍රමිතිය තියෙන වැදගත්කමනේ අපි මේ කතා කරන්නේ. එතකොට පළවෙනි කරුණ ඔයා ලියනවා
හරි පළවෙනි කරුණ ඔයාලා ලියනවා ආහාර ප්‍රමිතිවල වැදගත්කම් යටතේ පළවෙනි එක පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. එතකොට ආහාර ප්‍රමිතියක පළවෙනිම දේ තමයි පාරිභෝගිකයා ආරක්ෂා කරනවා. ඒ කියන්නේ භාණ්ඩය මිලදී ගන්න කෙනාව ආරක්ෂා කරනවා. හරි ඔයාලා ලියනවා එහෙනම් කොහොමද පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ? පොයින්ට් එක ලිව්වා. මෙන්න පොයින්ට් එක. ඒ පොයින්ට් එක ඔයා විස්තර කරනවා සරලව කෙටියෙන්. හරි කොහොමද පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ? එතකොට හරි පාරිභෝගිකයාගේ පෝෂණය හා සෞඛ්‍ය ආරක්ෂා කිරීම ප්‍රමිති මගින් සිදු කරයි. ප්‍රමිති මගින් සිදු කරයි කියලා කියනවා. ප්‍රමිති මගින් සිදු කරයි කියලා කියනවා. හරි ඊළඟට දෙවෙනි එක තමයි හරි නිෂ්පාදකයට තියෙන දේ තමයි නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑමක් සිද්ධ වෙනවා. නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යනවා. ප්‍රමිති මගින් ඊළඟ දේ තමයි නිෂ්පාදන ඉල්ලුම ඉහළ යනවා. එතකොට අපි ඒකක් දිනනවා. ප්‍රමිති මගින් උසස් නිෂ්පාදන ලබා දෙන නිසා එම ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වේ. අන්න ඒව ලියනවා. අපි අපේ වචන වලින් ඊළඟ කරුණ විස්තර කරා. ඊළඟ තුන්වෙනි පොයින්ට් එකට යනවා අපි. හරි. ඊළඟට ආහාරයේ අනන්‍යතාවය. හරි. අපි ඊළඟ කරුණ ලියනවා. ආහාරයක අනන්‍යතාව. පොයින්ට් එක හොඳට පැහැදිලිව පෙන්නන්න. හරි. ඒක මාර වදින මේ වැදගත්. ඔයා පැහැදිලිව උත්තර ටික ලියලා තියෙන එක. ආහාරයක අනන්‍යතාව උසස් බව හා සුරක්ෂිත බව ඇති කරනවා. නේ ඔයා පැහැදිලිව මේ කරුණ පෙන්නන්න. ආහාරයේ උසස් බව, සුරක්ෂිතතාව, අනන්‍යතාවය වගේ දේවල් ඇති කරනවා. ඒක කොහොමද කරන්නේ? හරි. එතකොට අපි ලියනවා ප්‍රමිති මගින් ආහාරයක හරි අදාළ තත්ත්ව නිරන්තරයෙන් පරීක්ෂා කිරීම නිසා හරි ඉහළ ගුණාත්මක ආහාරයක් වෙළඳපොළට ලැබේ. ඔය විදිහට සරලවම අපි ඒක විස්තර කරනවා. ආහාරයේ අනන්‍යතාවය කොහොමද තහවුරු වෙන්නේ කියන එක. ඊළඟට ලෙඩ රෝග අවම කරනවානේ. ලෙඩ රෝග අවම කරනවා. ලෙඩ රෝග අවම කිරීමක් සිද්ධ කරනවා ආහාරයක් මගින්. හරි. එතකොට කොහොමද ඒක අපි කරන්නේ කියන එක ලියන. ලෙඩ රෝග අවම කිරීම ගත්තොත් එහෙම. එතකොට ආහාර මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වන අතර මුදල් නාස්තිය අවම කරනවා. හරි. අන්න ඔය විදිහට අපි සම්පූර්ණ පොයින්ට් එක ලියනවා. නිරෝග වලින් කොහොමද අවම කරන්නේ, ආරක්ෂා කරන්නේ කියලා. ඊළඟ පොයින්ට් එක ලියනවා ආයතනික ඵලදායීතාව ඉහළ යෑම. ඊළඟ පොයින්ට් එක ආයතනයේ තියෙන ඵලදායීතාවය ඉහළ යනවා. එතකොට කාර්යක්ෂම නිෂ්පාදනයක් ලබා දීම හරහා
කාර්යක්ෂම නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා දෙනවා. වෙළඳපොළට ලබා දීම නිසා ආයතනික වශයෙන් ලාභ ලැබීම. මෙන්න මේ වගේ පොයින්ට් එක ලියනවා. ආයතනික වශයෙන් අපිට ලාභ ලැබෙනවා. එහෙම ලියනවා. ඊළඟට තව ලියන හැක අපිට මේ විදිහට දැන් ආහාරයක ආයතනික ඵලදායීතාවය වැඩි වෙනවා. ඊළඟට විදේශ විනිමය උපයන්න පුළුවන්. හරි ඊළඟ පොයින්ට් එක අපි ලියනවා විදේශ විනිමය ඉපදීම. හරි විදේශීය වශයෙන් විනිමය උපයනවා. ඒකත් ලිය දැන් අපිට පුළුවන් මේ ආහාර අපි අපනයනය කරලා විදේශීය වශයෙන් මුදල් උපයන්න. ඒ වගේ දේවල් ලියන්න. ඊළඟට ආහාර නරක් වීම අවම කරන්න පුළුවන් අපිට. නේ ප්‍රමිතියක් කරා ආහාරයක් නරක් වෙන ප්‍රමාණය අවම කරන්න. ඊළඟ පොයින්ට් එක දෙනවා අපි ආහාර නරක් වීම අවම කිරීම. ආහාර නරක් වීම අවම කිරීම. හරි ඔන්න ඔය වගේ දේවල් ටිකක් විනාඩි 10 දී අපි ටක් ගාලා ලියන්න ඕනේ. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට හැඳින්වීමකට ලකුණු 10ක් අපිට ලැබෙන එක කරුණකට අපි හිතමු සාමාන්‍යයෙන් කරුණු තියෙන ප්‍රමාණය අනුව තමයි රචනා ප්‍රශ්නේදී කරුණු වෙන්නේ. නැත්නම් සමහර අයගේ මතයක් තියෙනවා රචනා ප්‍රශ්න වලට කරුණු 8ක් ලියන්න ඕනේ, කරුණු 5ක් ලියන්න ඕනේ. එන්නේ එක සම්පූර්ණයෙන් වැරදි. හරි ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි. එහෙම කියලා රචනා ප්‍රශ්නවල නිශ්චිත කරුණු ප්‍රමාණයක් නැහැ. සාමාන්‍ය මාර්කින් එකකදී කරුණු 8කට ලකුණු දෙනවා. ඒක හරි. හැබැයි අපි කොහොමද මේ කරුණු 8ම ලියන්නේ? එහෙම ලියන්න බෑනේ. අපි හිතමු කරුණු 12ක් තියෙන රචනා ප්‍රශ්නයක අපිට 8ක් ලිව්වා කියලා අපි දන්නේ නැහැනේ. අපිම ලියපුම ප්‍රශ්න 8 ලකුණු හම්බෙයි කියලා. ඒක අපිට කියන්න බෑනේ හරියටම. එතකොට හොඳම දේ තමයි රචනා ප්‍රශ්නවල කරුණු 12ක් තියෙනවා. කරුණු 12ම ලියන්න ඕනේ. එතකොට මාර්කින් එක එනකොට ඔයාලට ලකුණු ලැබෙන්න තියෙන 8 ලකුණු ලැබෙයි. එහෙම නැතුව අපි කරුණු 5ක් හෝ 8ක් හරි එහෙමයි ලියන්න ගියොත් එහෙම මාර්කින් එකේ ඔයා ලියපු නැති ඒවා මාර්කින් එකේ ලියුණොත් එහෙම ඔයාට ඒකේ ලකුණු ලැබෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? එතකොට රචනා ප්‍රශ්නේ ලියන්න පුළුවන් උපරිම ප්‍රමාණය ලියන්න ඕනේ. එතකොට මාර්කින් එක හැදිලා ඒ පොයින්ට් වල ලකුණු ලැබෙයි. එහෙම නැතුව අපි හිතාගෙන ගිහලා 5ක් ලියනවා 8ක් ලියනවා කියවොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම කවුරු හරි කියනවා නම් එයාගේ නොදුනොත්කම නිසා තමයි කියන්නේ. හරියට පැහැදිලිද? එතකොට ස්ට්‍රක්චර්ඩ් එක සහ එසේ එක ලියන විදිය කිව්වා රචනා ප්‍රශ්නයක් ලියන විදිය පොයින්ට් හරියට කොහොමද ගලපගන්නේ? ඒ සියල්ලම මේක කිව්වා. තව මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මගේ WhatsApp නම්බර් එකට දාලා අහගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ යට මම ලින්ක් එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ යටින් දාන්නම් මම මේ මාර්කින් එකක් දාන්නම්. මම ලියපු මාර්කින් එකක්. එතකොට ඔයගලන්ට පොඩි අදහසක් ගත්තා. ඒ කොහොමද රචනා ප්‍රශ්න තව දුරටත් ලියන්නේ කියන එක ගැන. නෑ මොකද බොහොම ස්තුතියි.